අවස්ථාව සඳහා සම්බන්ධ වන්නට යෙදුණු අපේ ජාතික ශාසනික මෙහෙවර සඳහා සුවිශාල කාර්යභාරයක් අපිත් සමග උරනුවර ගැටෙමින් කටයුතු සිද්ධ කරන මේ ප්‍රදේශයට ආලෝකයක් විදියට කටයුතු සිද්ධ කරන සෝමාදේවි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සහෝදර නීලපොළ ධම්මසේන ගෞරවනීය හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාව සඳහා සම්බන්ධ වුණා අපේ විශේෂ කාර්ය බලකායේ අපේ නිලධාරිතුමන් ඒ වගේම සේරුනුවර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු අපේ පොලිස් නිලධාරීතුමන්ලා ඇතුළු සියලු දෙනාම ඒ වගේම මේ දුවදරුවෝ දෙමව්පියන් ඇතුළු සම්භාවනීය පින්වතුනි සිංහල රාවයේ ජාතික සංවිධානයේ ලේකම් අපේ මధుභාෂණ ප්‍රභාත් රණහංස මහත්මයා එතුමාගේ කතාවේදී පැහැදිලි කළා මේ පරිත්‍යාගය මේ දුවදරුවන් සඳහා දෙන්නේ කවුද කියන කාරණාව. මේකට අනුග්‍රහය දක්වමින් කටයුතු සිද්ධ කරන්නේ ඊශ්‍රායල් වැසියන් ඊශ්‍රායල් සම්බන්ධතාවය නැත්නම් හටික්කා කියන බලාපොරොත්තුවේ පාලම කියන තේමාව යටතේ තමයි මේ වැඩසටහන අපි දියත් කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඒතර මේකෙදි බලාපොරොත්තු වෙන ළමුන් 5000කට මේ වගේ පරිත්‍යාග කරන්න. ඒ වගේම ඊශ්‍රායල් රජය කියලා කියන්නේ ගොඩාක් අපිට සම්බන්ධතාවයේ තියෙන රටක්. අපේ විශාල පිරිසක් මේ ගම්මානවල පවා දෙමව්පියෝ ඊශ්‍රායල් රටට ගිහිලා හොඳ වැටුපක් වේතනයක් ලබා ගන්නවා. ඊශ්‍රායල් රජය ගොඩාක් අපිට ආදරය කරන්නේ මොකද ඒගොල්ලොන්ට විපත්තියක් වෙච්ච වෙලාවෙදී ශ්‍රී ලංකාව වාසීන් ඒ සේවය කරන්න ගියපු අය ඒ රට දාලා ඒගොල්ලෝ තනි කරන්නේ නැතුව හිටියා ඒ ප්‍රදේශයට ගිහිල්ලා. ඒ වගේම තමයි ඓතිහාසික බැඳීමකුත් අපිත් එක්ක ඊශ්‍රායල් රජයේ තියෙනවා. මොකද රාවණා යුගයේ බැලුවාම රාවණා යුගයේ ක්‍රියාකාරීත්වයත් වර්තමාන ඊශ්‍රායල් ක්‍රියාකාරීත්වයක් දෙකම බැලුවාම විශාල ලෝකයක් මවිත කරපු නිර්මාණ කරන්න පුළුවන් ජාතියක් අද ලෝකේ තියෙන බලවත්ම රටක්. යුදමය පැත්තෙන් බැලුවාමත් ඒ වගේම තාක්ෂණික පැත්තෙන් බැලුවාමත් ඉතාම දියුණු රටක් තමයි ඊශ්‍රායල් රජය කියලා කියන්නේ. ඊශ්‍රායල් සාමාන්‍ය මේ ලංකාවෙන් යන කෙනෙකුගේ වැටුප ලක්ෂ 10ක වගේ වැටුපක් මාසිකව ලබා ගන්න අපි අවුරුද්දකට ගන්න වැටුප නේද? මේ ඉස්ලාම මේ අවුරුද්ද ලක්ෂ 10ක් ගන්න අවුරුදු 4-5ක් වැඩ කරන්න වෙනවා නේ අඳුරු. ඒ වගේ. ඉතින් ඒ රටේ මාසෙට ගන්නවා ලක්ෂ 10ක්. ඉතින් අපිට දැන් ඕනේ මොකක් කරන්නද? අපි මේ සම්බන්ධතාවය ගොඩනගාගන්නේ ඇයි? අපේ ලංකාවේ ජනතාවටත් ඊශ්‍රායලේ වගේ දියුණු වෙන්න පුළුවන් මාර්ගයක් විවෘත කරන්න තමයි අපි මේ සූදානම් කරන්නේ. ඒ කියන්නේ අපේ රට මෙහෙම දුක් විඳින රටක් නෙමෙයි. ලෝකේ දියුණුම ජාතියක් හිටපු රටක් නේද? ඔයගොල්ලෝ බලන්නකෝ මේ දුවදරුවෝ මේ දුවාල පුතාලා මතක තියාගන්න ඕනේ අහස් කුස සිප ගන්න පුළුවන් මහා දාගැබ් නිර්මාණය කරපු ජාතියක් අපි. බලන්නකෝ තූපාරාමේ ගාවට ගිහිල්ලා තූපාරාමේ කියලා කියන එක දැකලා තියෙනවද? කොහෙද තියෙන්නේ? තූපාරාමේ තියෙන්නේ කොහෙද? නියෝජ්‍ය විදුහල්පති හාමුදුරුවෝ තියෙන ලැජ්ජ වෙන්න බෑවට. මොකද්ද කොහෙද තියෙන්නේ තූපාරාමේ? අනුරාධපුරේ. එතකොට තූපාරාම නිර්මාණය ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ඒ තූපාරාම වටේට මොනවද තියෙන්නේ? ගල් කණු තියෙනව නේද? ඇයි ඒ ගල් කණුවක් ඔයගොල්ලෝ හිතන්නකො කොහොමද එසෙව්වේ කියලා? ගල් කණුවක විශාලත්වය දැන් අපි මේ අපිට වඩා විශාලයි. ඒ ගල් කණුව. විශාල ගල් කණු. ඒ ගල් කණුවක උස අඩි 30යි සමහර ඒවා 20යි. ඒ ගල් කණුවක් එසෙව්වේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒක තමයි කියන්නේ නිර්මාණය කියලා. අද මෙච්චර ලෝකේ තාක්ෂණීය දියුණුවක් තියවිලත් අද අපිට හිතා ගන්න බෑ එහෙම ගල් කණුවක් ඉස්සුවේ කොහොමද කියලා. ඒ කියන්නේ චෛත්‍යයට ගහපු ගෙයක් තිබුණා. ඒකට කියනවා මොන ගේ කියලාද? චේතිය ගර. චෛත්‍යයට ගහන ලද ගේ මොකද්ද? චේතිය ගර. බෝධියට ගහපු ගේ මොකද්ද? මොකද්ද නම? බෝධි ගර. ඒ නිසා චෛත්‍ය මහා විශාල චෛත්‍යයක වහලක් ගහලා ඒ වහලෙන් ආවරණය වෙලා තියෙන රටක්. ඒතකොට ගන්න රුවන්වැලි සෑය මේ පැත්තේ ඉඳලා ගහන බෙරපදේ එහා පැත්තට ඇහෙන්නේ. ඒ තරම් මහා විශාල ස්තූපයක් නිර්මාණය කරන්න පුළුවන් ජාතියක් අපිට හිටියා. ඊගාවට මහා පරාක්‍රම සමුද්‍රය. ඒ වගේ මහා විශාල නිර්මාණ කරපු ජාතියක් තමයි සිංහලයෝ කියලා කියන්නේ නේ. ඉතින් අද බැලුවාම අපි මොකද වෙලා තියෙන්නේ? අද අපිට මොකවත් එහෙම නිර්මාණ නැහැ. ඒ නිසා අපි ඊශ්‍රායල් රජයත් එක්ක සම්බන්ධ වෙලා ඊශ්‍රායල් රජයත් එක්ක සම්බන්ධ වෙලා මොකද කරන්නේ අපි? මේ දරුවෝ ඉස්සරහට ගන්න අවශ්‍ය වෙන මූලික පහසුකම් ටික සකස් කරලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. නිසා අපි මිත්‍රත්වයේ පාලම ගොඩනැගීමේ වැඩපිළිවෙල විදිහට තමයි ළමුන් 5000කට අපි සූදානම් කරලා තියෙන මේ වගේ පරිත්‍යාග ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන. ඒකේ මූලික පියවර විදිහට තමයි 500ක් දෙනාට අපි මේ වගේ පරිත්‍යාග කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි ඔයගොල්ලන්ට පිට වෙන්නේ මේ ප්‍රදේශයේ නීලපොළ දෙහිවත්ත ආදී ප්‍රදේශවල පහුගිය දිට්ටා සුරිකුණාටුවෙන් විශාල ප්‍රමාණයක් හානි වෙච්ච දරුවෝ ඉන්නේ. තමන්ගේ ඇඳිවත නැති වුණා, ඊගාවට උන්හිටි තැන් අහිමි වුණා, පොත්පත් ටික නැති වෙලා ගියා. ඒ වගේ
විශාල හානියක් වුණා. ඒ නිසා ඒගොල්ලෝ අපිට මතක් කළා ඊශ්‍රායල් රජය අපිට සම්බන්ධයි ගොඩක්. අපිට යුද්ධ තියෙන වෙලාවේදී අපේ මధుභාෂණ මහත්මයා කිව්වා වගේ යුද්ධ තියෙන වෙලාවේදී අපිට සම්පූර්ණයෙන්ම අපේ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන මූලික ශක්තිය අපිට ලබා දීපු රටක් තමයි ඊශ්‍රායල් රජය කියලා කියන්නේ. ඒ වගේම සුනාමි වෙසෙන ආවහම 2004 ඒ සුනාමි විපත වෙලාවේදී විශාල වශයෙන් අපිට අනුග්‍රහය දක්වපු රටක් තමයි ඊශ්‍රායල් රජය කියලා කියන්නේ. ඒ වගේම මේ දිට්ටා සුරිකුණාටු ආපු වෙලාවේදීත් ඒකට විශාල වශයෙන් ඒ රජයේ මැදිහත් වෙලා අපිට අනුග්‍රහය දක්වන්නට යෙදුණා. ඒ වගේම තමයි අපි දැන් මේ සූදානම් කරලා තියෙන්නේ ගමින් ගමට ගිහිල්ලා දුවදරුවන්ට අවශ්‍ය වෙන මූලික පහසුකම් ටික පොත්පත් ආදී දේවල් පාසල් උපකරණ දීලා දරුවෝ දිරිමත් කරලා හොඳ දරුවෝ බවට පත් කරන්න. ඒ නිසා ඕගොල්ලන්ට අපි මේ දෙන පොත්පත් ලබාගෙන හොඳට ඉගෙන ගන්න ඕන. අපි පුංචි කාලේ අපිට පොතක් දෙන්න කෙනෙක් නැහැ. පැන්සල අපි නැති කරගෙන ඉන්න නිසා මොකද කරන්නේ? පැන්සලට හිලක් හදලා ඒකට නූලක් දාලා බෙල් එල්ලලා යවන්නේ. ඇයි පැන්සල එනකොට නැති කරගෙන එනවනේ. ඒ නිසා අපිට මාස 3කට විතර එක පැන්සලයි හම්බ වෙන්නේ. ගල් ඇල්ල හැමදාම ගල් කූරු කැඩිලා ඉන්නේ. ගල් ඇල්ල දැන් දැකලත් නැහැ නේ. ගල් ඇල්ල කියලා ගත්තා නම් ගල් කූරෙන් ලියන්නේ නේ හඳුනනේ. ඒවත් නැති වෙනවා. ඒ නිසා පැන්සල දුන්නේ අපිට පහෙන් පස්සේද කොහෙද? පහේ පන්තියෙන් පස්සේ පැන්සල නැති වෙන නිසා පැන්සල නූලක් ගහලා ඒක බෙල් එල්ලලා තමයි මාළේ වගේ දාලා අරන් යන්නේ. එතකොට ගිහිල්ලා එනකොට ඉස්කෝලේ ඇරලා එනකොට බෙල්ල දාගෙන එනවා. ඉස්කෝලේ යනකොට බෙල්ල දාගෙන ගිහිල්ලා අරගෙන ලියනවා. ඒ වගේ පහසුකම් නැහැ. ඉගෙන ගන්න අපිට ලාම්පු තිබුණේ ලාම්පු එළියේ. නේ මහත්තයෝ. ලාම්පු එළියේ මෙතුමන්ලා ඉගෙන ගත්තෙත් එහෙමයි. අපි ඉගෙන ගත්තෙත් එහෙමයි. ලාම්පු එළියෙන් තිබුණේ. දැන් ඔයගොල්ලන්ට හොඳට මේ විදුලි ආලෝකය තියෙනවා. හොඳට ඉගෙන ගන්න පහසුකම් තියෙනවා. පාසල් තියෙන හොඳට. අපේ ධර්මසේන වගේ හාමුදුරුවෝ හොඳට දහම් අධ්‍යාපන ලබා දෙනවා. පාසල් අධ්‍යාපන ලබා දෙනවා. ඊගාවට මේ වගේ පරිත්‍යාග කළ අපි ඔයගොල්ලන්ට හොඳට පොත්පත් ටික ලබා දෙනවා. සා ඔයගොල්ලෝ හොඳට විභාග ලියලා මේ හොඳට ඉගෙනගෙන හොඳට පාස් වෙලා හොඳ දරුවෝ බවට පත් වෙන්න ඕනේ. පත් වුණාට පස්සේ ඕගොල්ලොන්ට ලෝකේ හොඳම රට බවට පත් කරන්න ඕගොල්ලොන්ගේ ශක්තිය ලබා දෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඊශ්‍රායල් රජය ඕගොල්ලෝ ගැන අපේ රට ගැන මොකද ඊශ්‍රායල් රජය අපිට නිකන් උදව් කළා. ඒගොල්ලොන්ට උමනා නැහැ. ඒගොල්ලෝ අපෙන් කිසි දෙයක් ලබා ගන්න උමනා නැහැ ඒගොල්ලොන්ට. ඊශ්‍රායල් රජය කියන්නේ ලෝකේ තියෙන බලවත්ම රටක්. ඔයගොල්ලෝ දන්නවද? තාක්ෂණික වශයෙන් අද ලෝකේ ඉන්න වැඩිම පේටන්ට් ප්‍රමාණයක් තියෙන්නේ. නිර්මාණ කියන්නේ ලෝකේ සොයා ගැනීම තියලා තියෙනනේ. ඒ සොයා ගැනීම නිෂ්පාදන කරපු දේවල් වලින් ලෝකේ වැඩිම පේටන්ට් බලපත්‍ර තියෙන්නේ ඊශ්‍රායල් ජනතාවට. ඊගාට ලෝකේ විද්‍යාව පැත්තෙන් දියුණු කරලා ඒ පැත්තෙන් හොඳම දැනුම තියෙන හොඳම උගත්තු බවට පත් වෙලා තියෙන ඊශ්‍රායල් ජනතාව. ඒ වගේම යුදමය පැත්තෙන් නේද ලෝකේ දැන් මේ මෑතිකදී ඔයගොල්ලෝ අහන්න නැති මේ වැඩිහිටියෝ දන්නවා යුද්ධයක් තිබුණා ඊශ්‍රායල් රජයත්. ඊශ්‍රායල් රජයට ඇවිල්ලා කට්ටියක් ගැව්වා. ගැව්වාම ඊශ්‍රායල් රජය ප්‍රතිප්‍රහාර එල්ල කරා. ප්‍රතිප්‍රහාර එල්ල කරනකොට ඒගොල්ලන්ට ඒ පැත්තෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරනකොට ඒගොල්ලෝ අනිත් අය දන්නේ නැහැ අයන් ඩෝන නේද? අයන් ඩෝන කියලා තියෙනවා. බෝම්බයක් උඩින් ආවහම ඒක මෙහෙන් පුළුවන් ඒක ගුවනින් එන එක සම්පූර්ණයෙන් විනාශ කරන්න අල්ල ගන්න. අල්ලලා ගුවනින් විනාශ කරලා දාන්න පුළුවන්. ඒක ඒකට හානියක් වෙන්නේ නැති වෙන්න. ඒ වගේ හොඳ ලෝකයේ දියුණු යුදමය තාක්ෂණයක් තියෙන රටක් බවට ඊශ්‍රායල් රට පත් වෙලා දෙන නිසා අපේ රට කුඩා වුණාට අපි ඉස්සෙල්ලා ලෝකේ අපි මාතෘ කතා කරේ ආසියාවේ තියෙන දියුණුම රටවල් අතර එකක් තමයි ලංකාව කියලා කියන්නේ. නමුත් අද අපි ගොඩාක් ප්‍රපාතර වැටලා තියෙනවා. ඕගොල්ලෝ අහලා තියෙනවද ඉතියෝපියාව? අහලා තියෙනවද? සාමාන්‍යයෙන් කෙට්ටු අය දැක්කම අපි කියන්නේ ඉතියෝපියන් කාරයෙක් කියලා. කන්න බොන්න නැති ඇඟ කටු ගහලා තියෙන්නේ. එහෙම අය දැක්කම කියන්නේ මෙයා ඉතියෝපියන් කාරයෙක් කියලා මෙයා. හැබැයි ඉතියෝපියාව අද අපිට වඩා 17 ගුණයකින් ඉහළින් ඉන්නේ. අපිට වඩා දියුණු වෙලා තියෙනවා 17 ගුණයකින්. දන්නවද? ඒ මොනවා නිසාද? කෘෂි කර්මාන්තේ රට දියුණු කරලා අද ලෝකේ හොඳම නිෂ්පාදන ඇති කරලා තියෙනවා. වියට්නාමයේ අද ලෝකේ දියුණුම රට ජපානයේ ඉක්මවා යන තත්ත්වයට වියට්නාමයේ පත් වෙලා තිනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයටපත් වෙන්න ඒ රටේ ජනතාවත් ඒ රටේ නායකයෝත් කැප වෙලා වැඩ කටයුතු කරලා රට වෙනුවෙන් දුක් විඳා රට වෙනුවෙන් කෘෂි කර්මාන්තයත් එක්ක මහ පොළොවත් එක්ක ගැටිලා රට නිෂ්පාදන ආර්ථිකයට ගෙනිච්චා. ඒ නිසා ඒ වගේ ඕගොල්ලෝත් හොඳට ඉගෙන ගන්න ඕනේ. ලෝකේ හොඳම බලවත්තු ටික බවට පත් කරගන්න. දැන් ඕගොල්ලෝ දන්නවද නයිමිරිස් කරල? නයිමිරිස් කරලා පොඩි නේද? ඒකේ සැර කොහමද? නිකන් කන්න පුළුවන් එකක් දුන්නොත්. අන්න ඒ වගේ අපිත් පුංචි රටක් වුණාට ඕකේ ලෝකේ තියෙන බලවත්ම රටක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ වගේ ඕගොල්ලන්ට මේ විපත්තියටපත් වෙච්ච වෙලාවේදී අනිත් එක ඕගොල්ලෝ ඉගෙන ගන්න දරුවෝ ඕගොල්ලන්ට අවශ්‍ය වෙන මේ පහසුකම් ටික දීලා ඊශ්‍රායල් ජනතාවත් එක්ක එකතු වෙලා මිත්‍රත්වයේ සම්බන්ධතාවය ගොඩනගලා ඊශ්‍රායල් රජයත් එක්ක එකතු වෙලා ඉදිරි කාලය තුලදී විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කරනවා. ඒ වගේම තමයි 5000කට වැඩි ප්‍රමාණයකට දරුවෝ මේ වගේ අපි පරිත්‍යාග කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි ඊශ්‍රායල් රජයට මේ වෙලාවේදී අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා මේ දුවදරුවෝ වෙනුවෙන්. ඊශ්‍රායල් ජනතාව අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දුවදරුවන්ගේ අනාගතය දිරිමත් කිරීම සඳහා මෙබඳු පරිත්‍යාගයක් කිරීමට
සහයෝගය ලබා දීම පිළිබඳව අපි මේ වෙලාවේ විශේෂයෙන්ම ඊශ්‍රායල් ජනතාවට ඒ මිත්‍රත්වයේ සම්බන්ධතාවය ගොඩනගනේ ජනතාවට ඒ වගේම කුඩා විදියට මේක ආරම්භ කරේ ඒ ලංකාවට ආපු සංචාරක විදියට ආපු කීප දෙනෙක් සම්බන්ධ කරලා කතා කරලා විශාල ලොකු ව්‍යාපෘතියක් බවට පත් කරන අනාගතේ කටයුතු කරලා තියෙනවා. එතකොට අපිට මේ ළමයින්ට විතරක් නෙමෙයි මේ වැඩිහිටියොන්ටත් යම් අනුග්‍රහයක් දක්වන්න පුළුවන්. ඒ නිසා අර කිව්වේ නේද? අර ළමයි 5 දෙනෙක් හැදුවොත් ළමයි 5 දෙනෙක් හදන අයට දීමනාවක් දෙන රුපියල් 5000ක මාසෙකට. 10 දෙනෙක් හැදුවොත් මොකද කරන්නේ? ලක්ෂ 10ක් දෙනවලු වහන්න කොච්චර වටනවද? නේද? ඒ නිසා සිංහල පවුල් ඔක්කොම බැලුවාම වැඩිලා තියෙන්නේ නේද? පුංචි පවුල් අත්තරන් කියලා අපි ළමයි දෙන්නෙකුට සීමා වෙලා තියෙනවා. දැන් අපෙන් අහනවා ආන්දරනේ ළමයි ගොඩක් හදා මේ දෙන්නෙක් හදාගෙන මුන්දන යක්කු වගේ කියලා කියනෝනේ. දෙන්නෙක් හදාගෙන මෙච්චර අමාරු නම් 10 දෙනෙක් හදාගෙන කොහොම වෙයිද කියලා. ඉස්සර අපේ පවුලක මහත්තයෝ 10 ළමයි 10ක් හිටියේ 10යි 15යි නේද? අම්මයි තාත්තයි ළමයි 17ක් ඉන්නවා. කන්න බොන දේවල් නැහැ වැඩිය. කොස්සු වෙලා මුකුණු යන්න මැල්ලුමක් හදලා බත්තු වෙලා තමයි කන්න දෙන්නේ. බෙදලා ඉවරුනහම 15 දෙනාටම බෙදුවා තාත්තට බෙදුවා 16යි. 16කට බෙදුවාම ඉස්කෝලේකට වයි පොඩි ඉස්කෝලයක් වගේ. බෙදලා ඉවරුනාට පස්සේ අම්මට කන්න දෙයක් නැහැ. අම්මා දන්කොඩේ අරගෙන හූරලා ඒක අර එළවලු හටි දෙකේ කවලම් කරලා අම්මා කන්න ගන්නකොට දරුවෝ එක එක්කෙනා ඇවිල්ලා මටත් කටක් කවන්න කියලා කට අරිනවා. ඒතකොට තව කටවල් 15ක් ඇව්වහම අම්මට කටවල් දෙකයි ඉතුරු වෙන්නේ. තාත්තා මොකද තාත්තා පිගානේ ටිකක් දානවා අම්මට. ඒ වගේ සම්බන්ධතාවක් තුනක්. අම්මා අර ටික කාලේ වෙලා වතුර බීලා තමයි බඩ පුරව ගන්න. ඉතින් එච්චර ළමයි 15ක් හදන්න එච්චර දුක් විඳනනම් ඉතින් මේ දෙමව්පියොත් අපේ ජාතිය නැගිටවන්න ඒ වගේ සහාය දක්වන්න. ඉතින් කොහොමුණත් දැන් අර අපේ මధుභාෂණ මහත්තයා කිව්වා වගේ ලක්ෂ 10ක් හම්බ වෙනවා 10 දෙනෙක් ඇදුවොත් එහෙම. ඒ නිසා ඒ වගේ උනන්දු වෙන්න කියන කාරණාවත් මේ වෙලාවේ මතක් කරගෙන මේ දුවා දරුවන්ටත් හොඳ මේ ලෝකේ ජය ගන්න පුළුවන් දුව දරුවෝ බවට පත් වෙන්නට මේ දෙන පරිත්‍යාගය ඔබට හැම දිනාටම ශක්තියක් ධෛර්යයක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙච්ච අපේ නීලපොළ ධර්මසේන හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අපේ විශේෂ කාර්ය බලකාය අපේ නිලධාරිතුමන් ඒ වගේම පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු මේ වෙනුවෙන් සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් මේ අනුග්‍රහය දක්වමින් මේ දරුවන්ට පරිත්‍යාග කිරීම සඳහා පාසල් උපකරණ ලබා දීම සඳහා අනුග්‍රහය දක්වමින් කටයුතු සිදු කරන්නට යෙදුණු ඊශ්‍රායල් ජනතාවටත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා සිදු කරගෙන ඔබ හැම දෙනාටම යහපත් දුවා දරුවෝ බවට පත් වෙන්නට ලෝකේ ජය ගන්න පුළුවන් ලෝකය අතික්‍රමණය කරන්න පුළුවන් ලොකුම ජාතියක් බවට පත් වෙන්න ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්යය හොඳ දරුවෝ බවට පත් වෙන්න වෛද්‍යවරු බවට පත් වෙන්න ලෝකේ ඉංජිනේරු බවට පත් වෙන්න හොඳ දරුවෝ බවට පත් වෙන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවායි ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනා නිමාර්පත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණ වේවායි ප්‍රාර්ථනා කරනවා.